අයබෝවන් මිත්‍රවරුනි, මේක පොඩ්කාස්ට් එකට ඉක්මනට කියලා දාන්න ඕනේ කතාවක් කියලා හිතුණා. මේ සමහර කතා තියෙනවා මගේ මට ඒ වෙලේ මතක් වුණාට ආපහු කියන්න ඕනේ කියලා හිතුනහම ආයි ඒ මූඩ් එක නැහැ. නිසා මූඩ් එක ආපු වෙලාවට කියන්න ලේසි මාධ්‍යයක් විදිහට පොඩ්කාස්ට් එක මම පාවිච්චි කරනවා. මේ දවසට එකක් එහෙම නැත්නම් සතියට දෙකක් අර ප්‍රයිම් ටයිම් බලලා අප් කරන්න. ඒ වගේ දේවල් නෑ. මට හිතුනහම මම මේක කරනවා. ඔබට හිතුණු වෙලාවක ඉඩක් තියෙන ලාක ඔබ අහાવી. ඊට පස්සේ ඔබ ඒක අහලා ඔබේ හිතේ වෙනසක් ඇති වුණොත් ඒක ආපහු මට කියන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හරි, මෙන්න මේකයි කතන්දරේ. ඔන්න එක කාලෙක මේක හදපු කතාවන්නේ. හන්දට යන්න ෆ්‍රී ටිකට් 5ක් හම්බ වෙනවා කුසපත් ඇදීමේ ක්‍රමයෙන් කියලා ලෝකෙ පුරා මීඩියා ස්ටේෂන් වලින් පළ කරලා තිබුණා. ඉතින් මේකට හැමෝම උත්සාහ කරා. දැන් ඔය ග්‍රීන් කාඩ් එන කාලේට අපි එක එක්කෙනා රට යන්න එහෙම උත්සාහ කරනවා වගේ ඒකේ වැරද්දක් නැහැ. එහෙම උත්සාහ කරලා අපේ හාදේකටත් එකක් හම්බුණා කියලා කියනවා. කොමාරි මීඩියා ස්ටේෂන් එකෙන් මේ රොකට් එක ගුවන්ගත කරන්න ගුවන් නෙමෙයි අභ්‍යවකාශගත කරන්න ලෑස්ති කරපු දවසේ තිබිලා තියෙනවා පොඩි මීඩියා සංදර්ශනයක්. හැමෝටම කොන්දේසියක් තිබුණා. එක බෑග් එකක් විතරක් හෑන්ඩ් ලගේජ් එකක් විතරක් ගෙනියන්න දෙනවලු. එතකොට ඒ හෑන්ඩ් ලගේජ් එකේ එක එක ජාතිකයෝ ගේනේවා මීඩියා ස්ටේෂන් එකේ කට්ටිය හැමෝටම කියන්න නැතුව එකපාර බෑග් එක අරලා බලනවා මොනවද කියලා. ඔන්න නිකන් ඔය හැමතිස්සෙම හිස නමලා ආචාර කර ජපන් ජාතිකයෙකුට ෆ්‍රී ටිකට් එකක් හම්බුලා. ඒ මනුස්සයා මොනවදෝ සර්කිට් වගේක් පුරවගෙන හෑන්ඩ් ලගේජ් එක පිරෙන්න එක එක සර්කිට් ජාති අරගෙන කිව්වලු මේවා තමයි මම ගෙනියන්නේ කියලා. මොකද කණ්ඩ බොන්න නැදුන් ටික ඔක්කොම තියෙනවනේ හරි. කියලා ඊට පස්සේ එහෙනම් අරිගතෝ කියලා මිනිහා නැවිලා ආපහු රොකට් එකට ගියා කියලා කියනවා. දෙවෙනියට ඇවිල්ලා තියෙන්නේ ජර්මන් ජාතිකයෙක්. ජර්මන් ජාතිකයා හෑන්ඩ් ලගේජ් එක පිරෙන්න අරන් යන්නේ මේ නිකන් ස්පෙයා පාර්ට්ස් එක එක නිකන් රෝද කෑලි, රබර් කෑලි, එක එක දැති රෝද, රබර් පටි, බුෂ් වර්ග, පිස්ටන් කෑලි වගේ වාහනවල වගේ නිකන් පොඩි කෑලි කෑලි බෑග් එකක් පිරෙන්න හෑන්ඩ් ලගේජ් එක ගෙනියන්නේ ඒකෙලු. අපේ මිනිස්සයාගෙත් වෙලාව ඇවිල්ලා තියෙනවා. ඉතින් මන් දන්නේ කොහෙන්ද ටිකට් එක හම්බුනේ කියලා. බෑග් එක අරපු ගමන් ඒක පිරෙන්න තියෙන්නේ සිගරට් පැකට්ලු. සිගරට් පැකට් කාටන් පිටින් දාගෙන දැන් ඔක්කොම කට්ටිය ඉතින් එක එක්කෙනාගේ අයිතිනේ කාටවත් මුකුත් කියන්න බෑ. රොකට් එක ගියා. ඊළ කාලයක් මේ දැන් ගිහිල්ලා අපි තුම අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා දැන් රොකට් එක ආපහු එනවා. එදාටත් ආපහු රොකට් එක ආවට පස්සේ අර වගේම මාධ්‍ය සංදර්ශනයක් තියලා බහැලා එනකොට එක එක්කෙනාගේ බෑග් එක විවෘත කරන්න අවස්ථාවක් තියෙනවලු. බෑග් එක විවෘත කරද්දී අර ඉස්සෙල්ලාම ගිය ජපන් ජාතිකයා බොහොම සන්තෝෂෙන් ඇවිල්ලා හෑන්ඩ් ලගේජ් එක විවෘත කරලා එළියට ගත්තලු සර්කිට් වලින් මේ හිතන්න පුළුවන් පොඩි රොබෝ කෙනෙක් හදලා. දැන් නම් ඉතින් ඔය AI තියෙනවනේ. හැබැයි මෑන් අභ්‍යවකාශයේ ඉන්න කාලේ ඒ ගමන යන කාලේ කැප කරලා එකට මේ හිතන්න පුළුවන් මැෂින් එකක් හදලා. ඒ මැෂින් එක තමන් හිතන පතන දේ කරලා දෙනවා විතරක් නෙමෙයි මේකට කරන්න ඕනේ මාර්ග ඔක්කොම දැන් ඔය AI වලින් කරන ටික ඔක්කොම ටික කරාලු ඒ වෙලාවේ. ඊට පස්සේ ආයෙ අලුත් නිර්මාණයක් විදිහට අරිගතෝ කියලා අරන් ගියාලු. ඊළඟට අර ජර්මන් මිනිස්සයා ඇවිල්ලා බෑග් එක විවෘත කරපුවාම බෑග් එකකින් එළියට අරගත්තට පස්සේ විවිධ ප්‍රමාණ වලින් අනුගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක එක ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුළුවන් පොඩි මේ වාහන මොඩල්ස් හදලා. පොළවේ ගිහිල්ලා වතුරට ගිහිල්ලා වතුරෙන් ගිහිල්ලා අහසට ගිහිල්ලා අහසින් ආපහු බිත්ති වලට ඇවිල්ලා එහෙම යන්න පුළුවන්. එක වාහනයකින් ඔක්කොම දේවල් ටික කරගන්න පුළුවන් වාහන මොඩල්ස්. මිනිහා නිකන් ඔය ප්‍රොටෝටයිප් වාහන හදලා ඒ ගමන පුරාම. අනිත් අය එක තම තමන්ගේ ඒ වගේ ලෝකෙම අවිත කරන නිර්මාණ කරලා මේ කාලය ඇතුළත අපේම යන්න හොයපුවාම නෑලු. මිනිහා රොකට් එක ලෑන්ඩ් කරා විතර ඉස්සරහම දරාගත්තා. පුස් ගාලා දුවනවා, එහෙ දුවනවා, මෙහෙ දුවනවා. මිනිහා එළියට යන්න විදියක් හොයනවා, දොරවල් අරින්න හදනවා. ඊට පස්සේ අර මාධ්‍යවේදියා ගිහිල්ලා අහද්දි මේ දැන් ඔයාගේ ටර්න් එක ඔයාව තමයි අපි ඉන්ටර්වයුව කරන්නේ. මොකද්ද ඔයා දැන් එහෙ කරේ? මේ අනේ මල්ලි මාර වැඩේනේ මල්ලි උනේ. හරි වැඩේනේ බලන්නකෝ මේ මල්ලි ලයිටරයක් නෑනේ. බලන්නකෝ එදා හදිස්සියට ලයිටරේ දාගන්න නෑනේ මල්ලි. බලන්නකෝ සිගරට් එකක් පත්තු කරගන්න ඉඳලා තිබුණේ නෑනේ ගිහිල්ලා. සමහර වෙලාවට අපි දන්නේ නැතුව කාලේ ඉක්ුත් වෙනවා. මුළු දවසම උඩටයි පල්ලෙහාටයි තල්ලු කර කර ඉඳලා අනිත් අයට කමෙන්ට් දාලා ආහා දදා ඉඳලා නිවන් සුව ප්‍රාර්ථනා කර කර ඉඳලා අනිත් අය ලෑන්ඩ් කරාට පස්සේ ලයිටරේ හොයන්න පරක්කු වෙනකොට අවුරුදු 80 ගණක් එහෙම ගිහිල්ලා තියෙයි. ඒක නිසා මතක ඇතුව ජීවිතේ පරිපාලනය කරද්දී කාලයට ඉඩ දෙන්න, කාලය හරියට ඵලදායීව පාවිච්චි කරන්න, ලෝකයට තමන්ගෙන් යමක් එකතු කරන්න උත්සාහ කරන්න, නැත්නම් එකතු කරපු අයට ගරහන්න නැතුව ඉන්න ඉගෙන ගන්න. එහෙනම් ආයෙ දවසක හමු වෙමු. මම ඉන්ස්රත් නායකයි බොන්.